Hi children. මගේ අද පාඩම collective nouns ගැනයි. මොනවද collective nouns කියන්නේ? collective nouns කියන්නේ මිනිසුන් පිරිසක්, සතුන් රංචුවක් හෝ දේවල් එකතුවක් තනි ඒකකයක් ලෙස හඳුන්වන නාම පදයි. team ක්‍රීඩා කණ්ඩායමක්, herd සතුන් රංචුවක්, set කට්ටලයක්. මේ වචන තුනම collective nouns. මේ නාම පදවලින් තනි ඒකකයක් හඳුන්වනවා. collective nouns බොහෝ විට ඒක වචන ලෙස භාවිතා වෙනවා. නමුත් සමහර අවස්ථාවල සමූහයේ අය තනි තනිව සලකා බැලුව විට බහුවචන ලෙස භාවිතා වෙන අවස්ථාත් තිබෙනවා. The team is playing well. මෙහි team කියන collective noun එක තනි ඒකකයක් ලෙසයි භාවිතා වෙන්නේ. මුළු කණ්ඩායමම හොඳින් ක්‍රීඩා කරනවා. එතකොට මෙතන team කියන එක singular noun එකක්. ඒ නිසායි is කියන ක්‍රියාපදය පාවිච්චි කරලා තියෙන්නේ. The team are wearing different shoes. මෙහිදී කණ්ඩායමේ අය තනි තනිව ගෙන තිබෙනවා. කණ්ඩායමේ අය විවිධ පාවහන් පැළඳ සිටිනවා. මෙතන team කියන collective noun එක plural noun එකක් විදියටයි ක්‍රියා කරන්නේ. ඒ නිසා තමයි කියන verb එක පාවිච්චි කරලා තියෙන්නේ. හොඳයි. දැන් අපි මිනිසුන් සමූහයක් හඳුන්වන්න භාවිතා කරන collective nouns කීපයක් ඉගෙන ගනිමු. class පන්තිය, group කණ්ඩායම, team ක්‍රීඩා කණ්ඩායම, audience ප්‍රේක්ෂකයන්, government රජය, public මහජනතාව, band සංගීත කණ්ඩායම, crew නාවික පිරිස, staff සේවක පිරිස. දැන් අපි බලමු මේ collective nouns කීපයක් වාක්‍යවල යෙදී තිබෙන ආකාරය. The class is very quiet. Quiet කියන්නේ නිහඬයි, නිශ්ශබ්දයි කියන තේරුම. The class is very quiet. පන්තිය ඊටාම නිහඬයි. The team is ready. ක්‍රීඩා කණ්ඩායම සූදානම්. මේ තිබෙන්නේ සතුන් සඳහා භාවිතා වෙන collective nouns කීපයක්. A herd of cows. එළදෙනුන් රංචුවක්. A flock of birds. කුරුළු රංචුවක්. A pack of dogs. බලු රංචුවක්. A school of fish. මාළු රංචුවක්. A swarm of bees. මීමැසි රංචුවක්. හොඳයි. දැන් අපි බලමු මේ collective nouns වාක්‍යවල යෙදෙන ආකාරය. A herd of cows is in the field. ගව රංචුවක් කුඹුරේ සිටිති. A flock of birds is flying. කුරුළු රංචුවක් පියඹා යති. හොඳයි. දැන් අපි බලමු දේවල් සඳහා භාවිතා වෙන collective nouns කීපයක්. A bunch of keys. යතුරු කැරැල්ලක්. A bundle of sticks. කෝටු මිටියක්. A pair of shoes. සපත්තු කුට්ටමක්. A set of books. පොත් කට්ටලයක්. A pack of cards. card කුට්ටමක්. A bunch of keys is on the table. මේසය මත යතුරු කැරැල්ලක් තිබේ. A pair of shoes is under the bed. ඇඳ යට සපත්තු ජෝඩුවක් තිබේ. දැන් ඔයාට මේ සරල ක්‍රියාකාරකම කරන්න පුළුවන්. Underline the collective noun. මේ වාක්‍යවල collective noun එක යටින් ඉරක් අඳින්න. A team won the match. A flock of birds flew away. A family lives in this house. හොඳයි. අපි දැන් උත්තර බලමුද? A team won the match. කණ්ඩායමක් තරගය ජයග්‍රහණය කළා. මෙතන collective noun එක තමයි team. A flock of birds flew away. කුරුළු රංචුවක් පියඹා ගියා. A flock of birds is the collective noun here. A family lives in this house. මේ නිවසේ පවුලක් ජීවත් වෙනවා. A family පවුලක් කියන එක තමයි collective noun එක.
Then ඔයා මේ වාක්‍යවල හිස්තැන් පුරවන්න. Fill in the blanks. Use the correct collective noun. නිවැරදි collective noun එක පාවිච්චි කරන්න. Class, team, herd, flock, bunch, family. හොඳයි. අපි උත්තර බලමු. A class of students is listening to the teacher. A herd of cows is grazing in the field. A flock of birds is flying in the sky. A team won the cricket match. A bunch of keys is on the table. My family lives in a small house. ඉතින් අද පාඩමත් ඉවරයි. අද පාඩමෙන් ඔයා collective nouns කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. collective nouns කියන්නේ මිනිසුන් පිරිසක් සතුන් රංචුවක් හෝ දේවල් එකතුවක් හඳුන්වන්න පාවිච්චි කරන තනි පදවලටයි. ඔයා මගේ පාඩම් වලට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් share කරන්න. See you again soon. Bye for now.